මේ නැගෙනහිර පළාතේ අම්පාර දමන කියන ප්‍රදේශය අපි අද මේ ඇවිදින්න ආවේ මේ ප්‍රදේශයේ ටිකක් දුෂ්කර මාර්ගයක්. මෙතන එහා පැත්තේ ලොකු ඇලක් තියෙන්නේ. මේ ඇල තවත් විශාල වැවකට සම්බන්ධ වෙනවා. මේ ප්‍රදේශයේ අලි ගහණය ටිකක් වැඩි. බොහොම කිට්ටුවෙන්ම අලි ගැවසෙන මෙතනක් තියෙනවා. මේ අලි බෙටි තියෙනවා. බොහොම මේ ළඟම ඒ අලි ගැවසිලා තියෙනවා වගේ පේනවා. ටිකක් දුෂ්කර මාර්ගයක්. මෙතන ඉඳන් කිලෝමීටර් 5ක් අතරත වගේ තමයි තවත් වැවක් පෙන්වන්නේ. මේ තියෙන්නේ ඒ විශාල ඇල මාර්ගය. මෙතනින් බැලුවත් මීටර් 30ක් 40ක් විතර වගේ ගැඹුරෙන් තමයි මේ හරියෙන් මේ ඇල මාර්ගය යන්නේ. විශාල කළු ගලක් කපල වගේ තමයි මේ ඇල හදලා තියෙන්නේ. මෙතන පේනවා මේ විශාල කළු ගලක් මැද්දෙන් තමයි යන්නේ. බොහොම ග්‍රාමීය බොහොම ටිකක් දුෂ්කර ප්‍රදේශයක්. හැබැයි බොහොම ලස්සනයි. කැලේ තමයි වැඩිම ප්‍රමාණයක් කැලේ තමයි තියෙන්නේ. අපි දැන් කිලෝමීටර් 2කමාරක් ඇවිත් තියෙනවා. මේක ඇත්තටම මේ මැප් එකේ පේන විදිහට මේක මේ වැව් දෙකක් අතර වැව් දෙකක් සම්බන්ධ වෙනවා අර ඉස්සෙල්ලා කියපු විශාල ඇලකින්. දැන් තව කිලෝමීටරයක් ඇතුළත වගේ අපිට වැවට ළඟා වෙන්න පුළුවන්. දැන් ටිකක් ගෙවල් තියෙන ගෙවල් අතරින් පතර ගෙවල් කීපයක් පේනවා. මේ හරියේ මේ කුරුළු ගහනේ ගොඩක් වැඩි. මෙතනත් මේ මොඩක් ඉන්නවා. කුරුළු ගහනේ ගොඩක් වැඩි. අපිට සද්ද කුරුළු සද්ද හැමතැනින්ම ඇහෙනවා වටේම. ගම්වාසී එක්කෙනෙක් හම්බුණා. එයා කිව්වා ඊයේ 9ට විතර වගේ අලි ආවා කියලා. අලි බෙටිත් මේ දිගටම තියෙනවා. දැන් පොඩ්ඩක් අර ගම වැව කිට්ටු වෙන්න ටිකක් ගෙවල් තියෙන බවක් පේනවා. අපිට වැව පේන්න පටන් ගත්තා. මේ ඈතින් පේන්නේ වැව. අපි එන මාර්ගයේ පැත්තෙන් බැලුවොත් මෙතන වැවේ ආරම්භය වෙන්න ඕන. මේ අපි එන මාර්ගයේ පැත්තෙන් බැලුවොත් මේ දිගටම අලි වැටවල් දාලා තියෙනවා. අලින්ගෙන් ආරක්ෂා වෙන්න මේ විදුලි රැහැන් ඇදලා තියෙනවා. මේ පැත්තේ තමයි වැව පටන් ගන්න. අපි ආපු මාර්ගෙන් අපි අර පෙන්නපු විශාල ඇල මේ වැවට සම්බන්ධ වෙනවා. එතන මේ දිස්ත්‍රික්කයේ වැඩිපුරම තියෙන්නේ මේ වැව් තමයි තියෙන්නේ. වාරි කර්මාන්තේ මේ වගා කර්මාන්තේ තමයි අතර මේගොල්ලෝ කරන්නේ. මේ පාර මැද්දෙන් ස්පීල් එකක් තියෙනවා. ස්පීල් එකක් කියලා කියන්නේ මේ වැවේ වැඩි වතුර තවත් වැවකට ඒගොල්ලෝ යොමු කරලා තියෙනවා. මේක පාර හරහා තමයි තියෙන්නේ. මේ වෙලාවේ වතුර පොඩ්ඩක් එතනින් වැඩි. මේ පාර හරහා යන වතුර ප්‍රමාණය ටිකක් වැඩි. අපිට මේ පාර හරහා යන්න තියෙනවා වැවේ පිවිසුම් මාර්ගය ගන්න. බොහොම ලස්සන සුන්දර පරිසරයක් තමයි මේ වටේ තියෙන්නේ. මේ තියෙන්නේ පොන්චි ස්පීල් එක. මේ පාර හරහා තියෙන ස්පීල් එක. මේ පාර හරහා තමයි මේ වතුර දාන්නේ. වැවේ වැඩි වතුර ටික මේ වගේ තවත් වැවකට යනවා. යා අපි වැඩ කළා මේ යනවා වගේ. මේ දින වැව හරහා වැටලා තියෙන ස්පීල් එක. අපි දැන් මේ ඒක මැද්දෙන් තමයි යන්නේ. ටිකක් ලස්සන සුළුයි. මෙතනින් වාහනත් යනවා. දැන් මේ සාමාන්‍ය පොඩි වාහන යන්න පුළුවන්.
අපි සපත්තු දාගෙන නැවතත් ගමන ආරම්භ කරන්න සූදානම් වැව මාර්ගයට. මේ අලි කැලේ පැත්තෙන් වැව පැත්තෙන් මේ මාර්ගයට එන එක වළක්වන්න තමයි මේක දාලා තියෙන්නේ. ඒක තමයි මේ දැල කැලේ පැත්තට දාලා තියෙන්නේ. ඒකයි ඒ පැත්තෙන් මේ පැත්තට එන එක වළක්වන්න තමයි මේක දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක අනිත් පැත්තට තිබුණා නම් අලියා මේ කණුවට කෙලින්ම අත තියලා කකුලෙන් ඒක පහත් කරලා වැට පහතට දානවා. ඒ නිසා තමයි එතන දැලක් දාලා තියෙන්නේ. යාන්ට ඒ කණුවට කකුල තියන්න බැරි වෙන්න තමයි මේ දැල දාලා තියෙන්නේ. ඒක කැලේ පැත්තෙන් යාට පාර පැත්තට එන්න බෑ. මොකද මේ පාරෙන් අනිත් පැත්තේ අපි දැක්කා ගෙයක් තිබුණා. මං හිතන්නේ එහාට තව ගම්මානේ තියෙනවද දන්නේ නැහැ. මේ ඔයගලන්ට පේන මැප් එක අනුවත් අපි දැන් මේ වැවේ පිවිසුම් මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ. වැව් දෙක සම්බන්ධ වෙන තැන මේ විශාල වැව පටන් ගන්න තැන මේ පිවිසුම් මාර්ගය තමයි මේ තියෙන්නේ. මෙතන විශාල කළුගල් පර්වතයක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ වැව පටන් ගන්නෙ. බොහොම සුන්දර ස්ථානයක්. එතන තව ටිකක් එහාට වෙන්න දීවර කර්මාන්තයත් තියෙනවා කියලා කිව්වා. ලස්සන මොනරෙක් ඉන්නවා එතන. එයා පිල්ලි දහගෙන එතන එයා පිල්ලි දහගෙන හිටියා. දැන් මෙතන වැවට පිවිසෙන්න තියෙන එක මාර්ගයක්. මෙතනත් මේ අලි වැටක් තියෙනවා. මේකේ අර මේ දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අර කරන්ට් එක තියෙන ගෙට්ටුව. ඒක ඉවත් කරලා තියෙනවා. මෙතන මේ දීවර වරායක් තියෙනවා වගේ පේනවා. බොහොම පුංචි දීවර වරායක් තියෙනවා. දීවර කර්මාන්තය සඳහා මේ බෝට්ටුවක් දැන් පිටත් වෙනවා. මීට බෝට්ටුව ඈතට යනවා. ඔරුවක් ඇත්තටම ඒගොල්ලන්ගේ දීවර කටයුතු කරන්න. මේ වැවේ ජලය පාවිච්චි කරලා මේ කුඹුරු තමයි ඒගොල්ලෝ කරන්නේ. වී වගාව කරනවා මේ ප්‍රදේශයේ. අම්පාර ගත්තාම ගොඩාක් වී වගාවට මුල් තැනක් හම්බ වෙනවා වගාවල් වලින්. මේ හරිය වී වගාව තමයි කරන්නේ. මේ පැත්තේ වැව ඒකෙන් අවශ්‍ය ජලය සපයනවා. මෙතන මේ ඈතින් පේන්නේ හිඟුරාන සීනි කම්මල. මේ පේන්නේ හිඟුරාන සීනි කම්මල. මේ හරිය උක් වලට ගොඩක් ප්‍රසිද්ධයි. මේ උක් වගාවත් ගොඩක් කරනවා. බොහොම ලස්සන. මේ තියෙන වැවේ බලන්න පුළුවන් අපිට පේන ප්‍රමාණය අනුව ටිකක් දිගම පැත්ත. නමුත් තව ඉස්සරහට මේ පැත්තෙන් ආයෙත් L shape එකක් වගේ පේනවා මැප් එක අනුව. නමුත් අපි ඉන්න තැන අනුව අපිට බලන්න පුළුවන් දිගම තැන තමයි මෙතන. තව ඉස්සරහට ගියාම අපිට මේ පැත්ත බලන්න පුළුවන් වෙයි. වැවේ හැබැයි දැන් වෙද්දී දීවර කර්මාන්තයේ දෙන කවුරුත්ම නැහැ. මේ වෙද්දී ඒගොල්ලෝ වැඩ ඉවර කරලා ගිහිල්ලා බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් බොහොම නිස්කලංකයි දැන් වැව. මේකේ දීවර කර්මාන්තය අරෙන්න වෙන නාන්න වගේ එන ප්‍රමාණය අඩුයි මං හිතන්නේ මේ පැත්තට. මොකද එහෙම නාන ස්ථානයක් අපිට
එන අතරමඟ හම්බුනෙත් නැහැ. සමහර විට මේ වැව කෙලවර එහෙම එකක් තියෙන්න පුළුවන්. මේ තින් වැවේ තවත් එක කෙලවරකට ආසන්න තැනක්. මෙතනින් අපිට මේ අනික් කෙලවර බලන්න බෑ වගේ. මොකද එතනින් මේ කන්දක් තියෙන්නේ. කන්ද වටේට එහා පැත්තට යනවා වගේ තමයි පේන්නේ. අපිට සම්පූර්ණම මේ දිග පැත්ත වැවේ එක කෝණයකින් බලා ගන්න ටිකක් අමාරුයි. මොකද මේ වැව පිටලා තියෙන විදිය අනුව මෙතනින් එහා පැත්තට ආපහු මේ මැද්දේ පේන මේ විශාල කන්දට එහා පැත්තෙනුත් ආපහු වැව තියෙනවා. මේක සම්පූර්ණම කඳු පන්තියක් මැද්දෙන් තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. මෙතන මේ දීවර කර්මාන්තයේ දෙන එක ඔරුවක් යනවා වැව මැද්දට ඒගොල්ලන්ගේ දීවර වැඩ කටයුතු වලට. මම ඉන්න තැන ඉඳන් ටිකක් ඈතයි. මෙතනින් තවත් වැව් කීපයකට මේ මැප් එකේ තියෙන විදිහ අනුව මෙතනින් තවත් වැව් කීපයකට මේ වතුර බෙදා හරිනවා. ඒ වාරි කටයුතු වලට මෙතනින් තවත් වැව් කීපයකට බෙදා හරිනවා. මෙතනින් එහාට පුංචි තව වැවක් තියෙනවා. එතනින් ගිහිල්ලා ඒකෙන් තවත් වැවක් තියෙනවා. මේ එතනට වතුර බෙදා හරින සොරවුව. මෙතනින් තමයි වතුර යවන්නේ අනිත් වැවට. දැන් මේ වෙලාවේදී මේ සොරවුව විවෘත කරලා තියෙන්නේ. මෙතන සොරවු කොටවල් 4ක් තියෙනවා. මේකෙන් නමුත් දැනට ඕපන් කරලා තියෙන්නේ එකයි. එක 8ක් විතරයි. මේ පෙන්නේ එතනින් එහාට මේ වැවෙන් ඊළඟ වැවට ජලය බෙදා හරින තැන. මෙතනින් වගා කටයුතු වලට අවශ්‍ය වෙලාවෙදී ඒගොල්ලෝ වතුර මුදා හරිනවා. ඒ වගා කටයුතු ඉවරනාට පස්සේ ආපහු මෙතනින් ඒගොල්ලෝ ඒක වහනවා. මේ දැන් තවත් මේකේ දොරටුවක් විවෘත කරන්න යන්නේ. දැනට එක දොරටුවක් විවෘත කරලා තියෙනවා. මේ තවත් දොරටුවක් විවෘත කරනවා. මම හිතන්නේ මේකේ වගා කටයුතු වලට ඕන කරන ජලය මුදා හරින්න. දැන් හිමින් මේ පැත්තට ජලය යනවා. මේ පැත්තෙන් දැන් එන ජල ධාරිතාව ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකයි අපි අර ඉස්සෙල්ලා ගිය වැව තව පොඩ්ඩක් ජල මට්ටම වැඩි වේවි එකත් එක්ක. ඒගොල්ලන්ගේ වාරි කර්මාන්තයට අවශ්‍ය ජලය තමයි මෙතනින් මුදා හරින්නේ. මෙතන ගැඹුර අඩි 130ක් ගැඹුරයි. මේකේ මීටර එකක් දාලා තියෙනවා. මේ පෙන්නන්නේ අඩි 130ක් අඩි 125ක් විතර වගේ ගැඹුරට මෙතන දැන් තියෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු ගැඹුරක් මෙතන තියෙනවා අතරම. දැන් මේකේ එක දොරක් අඩි 4ක් විවෘත කරලා තියෙන්නේ. මේක තවත් ඊළඟ දොරත් අඩි 3ක් විවෘත කරන්න ඕනලු. මෙතන බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේක කරකවති විවෘත වෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් කරකවන්න තියෙනවා මේක විවෘත වෙන්න. ඒකේ මේ බාර් එකේ උඩට තියෙන මේ ඉතිරිලා තියෙන ප්‍රමාණයෙන් තමයි ඒගොල්ලෝ මැනගන්නේ කොච්චර ප්‍රමාණයක් මේක ඇරලා තියෙනවද කියලා. මේ වීල් එකෙන් උඩට
බාර් එක තියෙන උසෙන් දන්නවා ඒගොල්ලෝ පහලින් කොච්චර ප්‍රමාණයක් ඇරිලා තියෙන්නේ කියන එක. දොර කොච්චර ප්‍රමාණයක් ඇරිලා තියෙන්නේ කියන එක. මේ බාර් එක උඩට එන්න මේ දොර ඇරෙනවා. මේ ගත්තාම සාපේක්ෂව මේ බාර් එක ගොඩක් යට තියෙන්නේ. ඒ කියන්නේ දොර සම්පූර්ණ වැහිලා තියෙන්නේ. මේ බාර් එක ගොඩාක් උඩ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ බාර් අඩි 4ක් අරලා තියෙන කියලා අපිට ඒගොල්ලෝ කියනවා. මේ හරි තාම කැලේ ප්‍රදේශයක් තමයි තියෙන්නේ. මෙතන ගත්තා මෙතන වුණත් මේ අලි ගැවසිලා තියෙනවා බොහොම මෑතකදී මේ අලි බෙටි පේන තියෙනවා. ඒගොල්ලෝ වතුර බොන්න එහෙම එනවා ඇති. මෙතන එහා පැත්තේ රෙස්ටුරන්ට් එකකට යන පාරක් තියෙන්නේ. මේ කැලේ මැද්දේ තියෙන රෙස්ටුරන්ට් එකක්. මේ වැවේ කෙළවරම තියෙනවා මේ තියෙන රිසෝට් එක. මෙතන ඔයගලන්ට ආවොත් කෑම ඕනනම් ගෙනල්ලා මෙතන උයාගෙන කාලා ඉන්න පුළුවන්. දවස් මොනක් ඉන්න පුළුවන්. බොහොම අඩු ගාණක් තමයි ඒගොල්ලෝ charge කරන්නේ. බොහොම ලස්සන තැනක්. ජල ක්‍රීඩා කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේ ඔරුවෙන් එකකට යනවා වැව දිගේ. මෙතන නාන්න පුළුවන්. ඕනනම් මේකෙන් කෑම ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේම කෑම ඕනනම් ගෙනල්ලා උයාගෙන උනත් කන්න පුළුවන්. බොහොම ලස්සන තැනක්. අපි දැන් ඉන්නේ මේ වැවේ දෙවෙනි කොටසේ. මෙතනින් මේ මැප් එකේ පේන විදිහට මේ වැවේ තුන්වෙනි කොටසක් තියෙනවා. පළවෙනි විශාල වැවෙන් පොඩි ඇලපාරක් යනවා. ඒ ඇලපාර ගිහිල්ලා තවත් වැවකට සම්බන්ධ වෙනවා. ඒ වැවෙනුත් ආපහු තවත් වැවකට සම්බන්ධ වෙනවා. අපි ඒ අනිත් වැව් දෙකත් බලන්න තමයි යන්නේ. මේ තියෙන මාර්ගයේ. මෙතනත් පොඩි සොරවුවක් තියෙනවා. මෙතනින් එහා පැත්තේ කුඹුරු වගේකට කුඹුරු වලට වතුර මෙතනින් ආපහු බෙදා හරිනවා. මේ තියෙන්නේ ඒ ඇල මාර්ගය. මේ කුඹුරු වලට උණ කරන ජලය මේ ඇල මාර්ගය ඔස්සේ ඒගොල්ලෝ බෙදා හරිනවා. මේක පොඩි නිකන් වතුර යම් ප්‍රමාණයක් මෙතන රඳවාගෙන ආපහු ඒ අවශ්‍ය වගා කටයුතු වලට මෙතනින් වතුර බෙදා හරිනවා. මේක ලොකු වැවක් නෙමෙයි. ඇත්තටම නිකන් පොඩි ජල ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ඊළඟ පුංචි වැව. මේකත් ලොකු කඳු වලින් සහ කැලෑවකින් වටලා තියෙන්නේ. මේ පැත්තේ ලොකු කන්දක් තියෙනවා. මේකෙත් වැවට අනිත් පැත්තේ කුඹුරු යායක් තමයි තියෙන්නේ. මේ ඇල මාර්ග ඔක්කොම අරලා තියෙන නිසා වතුර බොර පාටයි. අලුත් වතුර වැස්සත් එක්ක අලුත් වතුර එකතු වෙලා තියෙනවා. ඊට අමතරව මේ ඇල මාර්ග අරලා නිසා වතුර ටිකක් බොර පාටට තමයි පේන්නේ. මේ දවස්වල හැම එකම වගේ කුඹුරු වගා කටයුතු කරනවා. එතකොට ඒකට කුඹුරු මඩ කරගන්න වතුර ඕන වෙනවා. ඒ නිසා මේ කුඹුරු වලට වතුර බෙදා හරිනවා මේ කාලෙදී. එතකොට ඒක වතුර බෙදා හැරලා ඉවරනාට පස්සේ මේ ඇල මාර්ගය ඒගොල්ලෝ වහලා මේ වතුර කුඹුරු ඉදිරි කුඹුරු කටයුතු වලට අවශ්‍ය විදියට ඒගොල්ලෝ මේක බ්ලොක් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් උමනා වෙද්දී ඒ කාලවල වලදී වාඩි මාර්ග දෙපාර්තමේන්තුව සහ මේ ගොවි
කමිටු ගොවි සංවිධාන ඒගොල්ලන්ගේ එකමුතුවෙන් තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ඒගොල්ලෝ එකතු වෙලා ඒ තීරණ අරගෙන ඒ කාලවල වලදී ආපහු ජලය බෙදා හැරීමක් කරනවා. මේ හැමෝම එකම වෙලාවේ තමයි වගා කටයුතු කරන්නේ. ඒ කියන්නේ කුඹුරු වපුරන්නේ මේ ආයවල් ඔක්කොම එකපාර තමයි වපුරන්නේ. මොකද ඒ වතුර ලබා දෙන කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තුළ ඒ වගා කටයුතු සම්පූර්ණ ඒක එක ස්ටේජස් වලින් කරගන්න ඕන. ඒ නිසා මේ හැමෝම එකම පාර තමයි වගා කරන්නේ. ඒකෙන් අර රෝගවලට ගොයන් ගස් වලට එන රෝග මර්ධනය කිරීමට ගොඩක් ලේසි වෙන. මොකද එකපාර හැමෝම ඒ රෝගයට ඒගොල්ලෝ ප්‍රතිකාර කරනවා. එතකොට එක කුඹුරකින් තවත් කුඹුරකට ඒ රෝග පැතිරීම වළක්වා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ මේ කළු ගලෙන් වට වෙලා තමයි මේ වැව තියෙන්නේ. මේ මැද්දේ තියෙන ලොකු කළු ගල් කන්දක්. මේකත් ටිකක් සාමාන්‍ය ප්‍රමාණය ටිකක් කුඩා වැවක්. මේ වල පරමාර්ථ වෙලා කුඹුරු වලට ජලය ලබා දෙන්නව තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. මේ වැවේ ඉතිරි කොටස මේකත් මෙතනත් මේ ගල් වැටියක් වගේ එකක් ගල් වැටියක් තියෙනවා. මේක වැව මේ ස්වභාවික පීටි මනුව තමයි මේක හැදිලා තියෙන්නේ. මේ ගල් වලින් වට වෙලා ඒ පහත් බිම සම්පූර්ණ වතුරෙන් යට වෙලා තියෙන එක පිහිටි විදිහටම තියෙනවා. අපි දැන් වැවේ කෙළවරට ඇවිත් තියෙන්නේ. මේක ස්වභාවික පිහිටීම අනුව ගහක අත්තක් වගේ තියෙන්නේ. මේ අයින දිගේ පාර තියෙනවා. මේ ගලේ පිහිටීමත් එක්ක පොඩි තීරුවක් විදිහට තමයි තියෙන්නේ. එහා පැත්තෙන් සම්පූර්ණ ගල් පර්වතය තියෙනවා. ඒක මැද්දේ පහත් බිම තමයි වැව විදිහට තියෙන්නේ. මේ මෙතනත් සොරව්වක් තියෙනවා. මේක ටිකක් වෙනස් ආකාරයකට අපි ඉස්සෙල්ලා දැක්කම සොරව්ව අපි බලමු ඒක ටිකක් ළඟට එන්න පුළුවන් එකේ. මේ තියෙන්නේ සොරව්ව. ඒක ලිගක් වගේ තමයි තියෙන්නේ මැද්දේ. ඒක වතුර අරින්න පුළුවන්. මෙතන කරාමයක් තියෙනවා. ඒකෙන් වතුර අරින්න පුළුවන්. දැන් මේ වතුර වහලා තියෙන්නේ. මෙතන යටපැත්තෙන් ඇති වෙල් කුඹුරු වලට වතුර යන්න මාර්ගයක් ඇති. මේක අර එක පාර මෙතන යන්නේ නැතුව මෙතනින් වතුර ටිකක් බ්ලොක් කරගෙන ඊට පස්සේ තමයි යවන්නේ. මං හිතන්නේ මේකේ අර වතුර යන ස්පීඩ් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න තමයි මේව එක පාවිච්චි කරලා ඇත්තේ. දැන් අපි මේ එක පැත්තකට කිලෝමීටර් 6ක් ඇවිල්ලා තියෙන්නේ. මේ වැව ඉවර කරන්න නම් තවත් මේ පැත්තට වැව තියෙනවා. තව දිගටම යන්න තියෙනවා. අපි වැළුවේ දැන් වැවේ අපි 95ක් 98ක් විතර අපි කවර් කරලා තියෙනවා. තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි යන්න තියෙන්නේ. ඒකේ ඒ නිසා අපි ආපහු යන්න බැලුවේ මේ වැවේ මේ කෙළවර. මෙතන නම් බොහොම ලස්සනයි අතරම මේ පාර අයින දිගේ වැව තියෙනවා. බොහොම ලස්සනයි. අපිට යන්න තියෙන්නේ මේ පාර අයින දිගේ වැව අයින දිගේ. බොහොම ලස්සන පරිසරයක්. මේ පැත්තේ සම්පූර්ණ කැලයක් තියෙන්නේ. ඒ පැත්තේ අලි ඇති. ඒ නිසා තමයි මේ අලි ඇටවල් දාලා තියෙන්නේ. දැන් අවුව ටිකක් වැඩි දැන්. අපි ඉත්තෑවොත් ඉඳලා තියෙනවා මේ ඉත්තෑකුරක්. ඉත්තෑකුරක්. මේ අලිවැට නිසා අපිට මේ පහලට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් සමහරවිට මේ අලිවැට දැන් මේ වෙලාවට ඕෆ් කරලා ඇත්තේ. මොකද රැයට තමයි ඒගොල්ලෝ අලිවැට ඔන් කරන්නේ. මේ තියෙන එතකොට ටිකක් අපි වතුරට આવොත් එහෙම මේ තියෙන view එක ගන්න පුළුවන්. බොහොම ලස්සන view එකක් තියෙනවා. දැන් ටිකක් අවුව වැඩි නිසා
ඉන්න ටිකක් අමාරුයි. නමුත් ලොකු රස්නයක් තේරෙන්නේ නැහැ වතුරත් එක්ක. නමුත් හුළඟ ටිකක් අඩුයි. ඒ නිසා යම් කිසි රස්නයක් තියෙනවා. මේ වැවේ මෙතන එක දීවර වරායක් තියෙනවා. අපි යන ගම මේ පහළට ආවේ නෑ ඇත්තටම. දැන් ඒගොල්ලෝ දීවර කටයුතු අවසන් කරලා ගිහිල්ලා තියෙන්නේ. මෙතන බොහොම ලස්සන view එකක්. මෙතන වැව ළඟට මෙන්න පුළුවන්. මෙතනින් මේ අතුල් පැත්තට ආයේ මෙතනින් පේනවා වැව ඇතුළට තියෙනවා කියලා අර කන්දට එහා පැත්තෙන් යන්නේ. ආයුධේ පාන්දර හවසට තමයි ආපහු දීර්ඝ කටයුතු වලට පිටත් වෙන්නේ. මේ අර ස්පීල් එකෙන් පහළට යන වතුර දියැලක් වගේ ලස්සනට යනවා. බොහොම ලස්සන තැන. දැන් අපි ගමන ඉවර කරන්න නිසා අපි මෙතනින් ටිකක් නාලම යන්න බැලුවේ. අපි මේ ස්ථානේ තමයි නාන්න කියලා තෝරගත්තේ. අපි මීට කලින් ඇත්තටම ඇවිත් නැහැ මෙතනට. මේ තැන ගැන දන්නෙත් නැහැ. නමුත් අපි මෙතනම නාන්න උත්සාහ කරනවා. මෙතනින් ඒත් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන තැනක් වගේ තමයි පේන්නේ. බලමු අපි උත්සාහ කරලා. මේ තියෙන්නේ මේ එරමිනියක් කියන මේක මේ
කළු පාට පුංචි ගෙඩි වගේක් තියෙන්නේ. මේක මේ කැලේ තියෙන පළතුරක්. අපි ඒකත් කඩාගෙන කන ගමන් ඉස්සරහට ටික ටික ආවා. මේ පාර හරිම පාළු පාරක්. එයා පැත්තේ සිමෙන්ට් එකක් තියෙනවා. ගොඩක් අර වැව පැත්තට යන්න තමයි මේ පාර පාවිච්චි කරන්නේ. ගෙවල් 4-5ක් විතර වගේ අපිට හම්බුණා. ඒකත් ඈතින් ඈත තමයි තියෙන්නේ. ලොකු ඉඩම් තියෙන ගෙවල් සමහර ඒවා වගා කරලා තියෙනවා. මේ කැලෑ කරඳ කියන පළතුර මේකත් පළතුරක්. මේක ටිකක් අර මිදි ගෙඩි වගේ ටිකක් දිගටි ගෙඩියක් තමයි මේක එන්නේ. අමු ගෙඩි කොළ පාටයි, ඉදියගෙන ඉඳ රෝස පාටයි. හොඳට ඉදුණාම හොඳ රතු පාට නිකන් තද රතු පාට තමයි එන්නේ. බොහොම රස පළතුරක්. මේකත් කැලේ එදෙන කැලෑ පළතුරක්. මේ තියෙන්නේ මේ බාලොලියා කියලා තමයි කියන්නේ. ලස්සන පාට මේ මල් හැදෙනවා. ඒකේ පොඩි ගෙඩි වගේක් හැදෙනවා. ඒකත් ඉදුණාම මේ නිකන් දම් පාටයි. හරි රසයි ඒකත් මේ කැලෑ පළතුරක්.